හායි යාළුවනේ. අද බලපිටියේ මෝදර දේවල් රෑ පෙරහැර. හැබැයි අද රෑ පෙරහැරේ අවුරුද්දකට සැරයක් සිද්ධ වෙන ගොඩක් සුවිශේෂී අංග කිහිපයක්ම තියෙනවා. ඒ මොනවද කියලා දැනගන්න ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි පෙරහැර බලන්න එනකොට 10:00 විතර වුණා. බලපිටියේ ජනතාව මේ රෑ එනකම් අවුරුද්දක් තිස්සේ බලන් ඉන්නවා. ඔන්න පෙරහැර පටන් ගත්තා. මොහොතකට බලපෑමිය මොහොත පොතේ ලබා දෙන සහායයට ඒකමනාවෙන් හැකියාව වෙනවා බෞද්ධ පොතේ රැගෙන යන පොඩි දරුවන් ඉක්මනට පරිපූර්ණයෙන් අපි බෞද්ධ පහතරට තෙල්මේ නර්සරිය අපිට පේනවා තෙල්මේ නර්සරිය පෙරහැර ඉදිරියට ගන්න සංවිධායක මණ්ඩලයේ ඉදිරියෙන් සමන්විත සංවිධායක මණ්ඩලයේ මතක් සහෝදර ගණනායම පොඩ්ඩක් අපේ සහාය ලබා දෙන්න ඉතිවසරට පොඩ්ඩක් සහාය ලබා දෙන්න මොකද ඔය අහගන්නේ අපිට පිටක් වලට අපහසුයි ඉතින් අපි ඉඳගත්තුවට අනුව ඉස්මර දේවමාතුලිය තමයි මුලින් නමත් කරන්නේ ඒ නිසා ඊළඟට තමයි ඉරණතුර දෙවල් නර්තනය කලුවන් ඉදිරියට ගන්න සංවිධායක මණ්ඩලයේ කෙනෙක් යොමු කරන්න ඉදිරියට පෙරහැර ඉදිරියට ගන්න කියන කලක් කිරීම කරන්නේ පෞද්ගලික නාමපත්‍ර ස්ථාපනා ඉදිරියට පාස්කර පාරේ බලමිනේ මහේ සුදායික දීවරයන් අධිපති මහේ දරුණු මහත්මයාට අපි උත්සවයේ දෙවල් නර්තනය වෙනුවෙන්
ආශිර්වාදයේ ප්‍රධාන සම්බන්ධලා පාර හමුදා ආශිර්වාද ලබා දෙන අද තව ප්‍රමුඛ මොහොතක් වලදී ගමන කරනවා ඊළඟට අපිට වෙනවා ඩොන්කි සමග දොළොස් පාලී නාට්‍යය ඩොන්කි සමග දොළොස් පාලී නාට්‍යය තමයි ගමන් කරන්නේ
ඔය තියෙන පෙරහැරේ සුවිශේෂී අංගයක්. මේ වගේ පිටේ කටු ගහගෙන යන්නේ යාලා වෙච්ච බාරයක් ඔප්පු කරන්න. හිටි හැටිය වැස්සක් කඩා පාත් වුණා. ඒකෙන් ලස්සනට තිබ්බ පෙරහැර අවුල් වුණා. ආපහු පෙරහැර පටන් ගත්තත් වැඩි සාර්ථක වුණේ නැහැ. වැස්ස දුන්නා ආයේ පෙරහැර හේදිලා යන්නම. අපි වැස්ස අඩු වෙනකම් බල්ලේ ඉඳලා ආයේ ගියා. පෙරහැර පෙළ ගස්සනකම් මුතුකුඩ නර්තන කණ්ඩායම් ඔය වගේ නැටුවා. පෙරහැරත් එක්ක එකතු වෙන්න ඉදිරියට ගමන් කරන නතර වෙලා ඉන්න අනිවාර්යයෙන් අපි ඔබට ලබා දුන්නා. මොකද පොත් රටාවක් වුණත් සංවිධායක මණ්ඩලය තීරණය කරා පෙරහැරේ නිරන්තරව ගමන් කරන්න. කොච්චර වැස්සෙන් බාධා ආවත් පෙරහැර ආයේ පටන් ගත්තා.
හැමදාම වගේ මොකක්දෝ කරුමට ආය වහින්න ගත්තා. ආදායතන කණ්ඩායම් ඒ වගේම මුතුකුඩ බාධාවක් වෙන කියලා අපි ආයතන කරනවා. මේ ආශිර්වාදයේ රාමවතු දෙකපා. ඒක අවකල පොලිස් ස්ථානිකව ඉස්තුමා අද රාත්‍රී සංවිධායක මණ්ඩලයේ මහන්සි අපතේ යවමින් පෙරහැර වීදි සංචාරය කිරීම නවතා දැම්මා. ඉතින් දැන් බුද්ධ රත්නය සහ ධම්ම රත්නය මේ වැඩම කිරීම ලබන අවුරුද්දේ මීට වඩා හොඳ රැ පෙරහැරක් බලන්න ලැබේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. සිද්ධ වෙනවා අපිට දකින්න පිළිවන්. අවසාන මොහොතේ තමන්ගේ රාජකාරිය අවසන් කරන්න දේවාල පුදුබිමේ සියලුම නර්තන කණ්ඩායම් ඒ විදිහට තමන්ගේ රාජකාරිය අවසන්. දැන් අපි දකිනවා මේ වේවැල් නර්තන කණ්ඩායම ජීවිතේ අභියෝග කොහොම දැක්කද වැස්සට බම්බු ගහන්න කියලා දකුණේ කොල්ලෝ වැස්සේ කාවන්න නටන අපූරුව. ඔන්න ඔහමයි ඒ දුක් බල රාත්‍රිය ඉවරුනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. තමන්ගේ